හරි දැන් අපි බලමු කොහොමද lessons ටික බලන්න කියලා. ඔය අපිට order number කිව්වනම් මේ විද්‍යාවේ account එක active කරලා තියෙන්නේ අපි ඔයාලට lessons ටික බලන්න පුළුවන්. ඔයාගේ මෙතන මුලින්ම බලා ගන්න පුළුවන් ඔයාගේ නම තියෙනවා. ඒක උඩ click කරන්න. ඊට පස්සේ මෙතන dashboard කියන එකට යන්න. මේ විදිහට එකක් කියලා පෙන්නනවා නම් ඒ කියන්නේ enroll course එකයි active course කියලා එකක් කියලා පෙන්නනවා නම් මේ විද්‍යාවේ account එක active වෙලා තියෙන්නේ. ඔයාගේ තව මෙතන බිංදුව පෙන්නනවා නම් ඔයා කරන්න ඕන දේ තමයි මෙතන click කරා log out වෙන්න. log out වෙලා ආයෙමත් ඔයාගේ username password දීලා log වෙලා බලන්න. එතකොට ඔයාගේ account එක active වෙලා තියෙයි. එහෙම පෙන්වන්න නැත්නම් ඔයා කරන්න ඕන දේ තමයි ආයෙ අලුතින් order එකක් දාන්න. මෙතනදී කිසිම payment එකක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට හම්බෙන අලුත් order number එකත් අපිට එවන්න. එතකොට අපි ආයෙමත් account එක active කරනවා. එතකොට ඔයාලට lessons ටික බලන්න පුළුවන්. හරි. එතකොට මේ විදිහට පෙන්නනවා කියන්නේ ඔයාට මේ විදිහට course එකට access හම්බෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයා එන්න මෙතන enroll courses කියන එකට. ඊට පස්සේ මෙතන continue course කියන එක click කරන්න. මෙතන add to cart කියන එක click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් පෙන්නනවා start learning කියලා බටන් එක. ඒක click කරන්න. හරි. ඔයාට මෙතනින් lessons ටික බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට module විදිහට තියෙනවා. මේ තියෙන හැම module එකම මේ හැම එකක් ඇතුළෙම lessons තියෙනවා. මේ විදිහට lessons තියෙනවා. ඔයාලට lessons ටික පිළිවෙලකට බලන්න පුළුවන්. මෙතන මෙන්න මෙහෙම play කරන්න පුළුවන්. හරි. මම හිතනවා ඔයාලට lessons බලන්න හැටි දැන් idea එකක් ඇති. සම්පූර්ණ lessons 80ක් වගේ තියෙනවා. ඔයාලට මෙතනදී cryptocurrency trading and market analyzing ගැන basic to advanced හැමදේම සිංහලෙන්ම ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මෙතන අපේ තියෙනවා මේ අද කියලා තියෙන්නේ. අද කියලා section එක යටතේ තියෙනවා අපේ signal channel වල links ටික. මේ තියෙන්නේ ඔයාලට මෙතනින් අපේ signal channel වලට අපේ group වලට join වෙන්න පුළුවන් request එකක් දාලා. ඒ වගේම PDF වගේ දේවලුත් මෙතන තියෙනවා. මෙන්න මේ Google Drive link එකේ. ඒ වගේම අපේ ඔයගොල්ලෝ exchanges වලට join වෙනවා නම් ඒවට අදාළ links ටිකක් මෙතන තියෙනවා. ඒතර ඔයගොල්ලන්ට ඒවට join වෙන්න පුළුවන්. lessons ටික මෙන්න මේ විදිහට බලන්න පුළුවන්. මේ තියෙන පළවෙනි lesson එක, මේ තියෙන දෙවෙනි lesson එක. ඒ විදිහට ඔයගොල්ලන්ට මේ lessons ටික බලන්න පුළුවන්. මම හිතනවා ඔයගොල්ලන්ට ඒ ගැන idea එකක් ඇති කියලා. ඔයාලා lesson එක බලලා ඉවරයි නම් මෙතන complete lesson කියන එක දෙන්න. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට lessons ටික ඔයාලට බලන්න පුළුවන්. හරි. ඉතින් මොකක් කර ප්‍රශ්න තිබොත් ඒවා අනිවාර්යයෙන් අපිට message එකක් දාන්න. දැන් අපි බලමු කොහොමද phone එකේ lessons ටික බලන්න කියලා. හරි. එතකොට ඔන්න දැන් ඔයා order එකක් දාලා order number එක අපිට එව්වා. දැන් ඔයාට access හම්බෙලා තියෙන්නේ. මම මෙතනදී මෙන්න මෙතන අපේ නම තියෙනවා. ඒක උඩ click කරා dashboard එකට ගියා. හරි අපිට බලා ගන්න පුළුවන් enroll course ඉදිරි එකක් තියෙනවා. ඊට පස්සේ මම ආයෙමත් මෙතන නම් උඩ click කරා. මෙතන enroll course කියන එකට ගියා. ඊට පස්සේ මේ විදිහට මට පෙන්නනවා enroll course එකක් තියෙනවා කියලා. මෙතන මම දෙනවා continue course කියන එක. හරි. ඊට පස්සේ මම මෙතන යටට එනවා. ආවට පස්සේ මෙතන තියෙනවා start learning කියලා. මම ඒක ක්ලික් කරනවා. ඔයාලට මේකෙදිත් lessons ටික මෙන්න මේ විදිහට පිළිවෙලකට බලාගෙන යන්න පුළුවන්. දැන් මේ තියෙන පළවෙනි lesson එක. ඒක බලලා ඉවරනට පස්සේ next කියන එක දෙන්න පුළුවන්. හරි. මේ විදිහට ඔයාලට සම්පූර්ණ lessons ටික මෙතනින් බලන්න පුළුවන්. ඔයගොල්ලන්ට ගොඩක් ලේසි ඔයාලට PC එකක් හරි ලැප් එකක් හරි තියෙනවා නම් ඔයාලට ගොඩක් ලේසි lessons බලන්න. හැබැයි එහෙම එකකට ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මොබයිල් එකෙන් බලන්නත් පුළුවන්. ඒ වගේම මෙතන යටට ගියොත් එහෙම ඔයාලට මේකෙත් මේ මොඩියුල් විදිහට lessons ටික බලන්න පුළුවන්. ඔයාලට මේක යටට ගියොත් එහෙම මෙන්න මේ විදිහට lessons select කරලා බලන්නත් පුළුවන්. දැක්කද? ඒ විදිහට select කරලා බලන්නත් පුළුවන්.
හරි ඒ වගේම මෙතන යටට ගියොත් එහෙම ඔයාට අපේ සිග්නල් channel වල links ටික ගන්න පුළුවන්. ඔයාට මේ ටික ගන්න අපහසු නම් අපිට කියන්න අපි WhatsApp through ඔයාට share කරන්න පුළුවන් අපිට. මේ විදිහට ඔයාට මේ channel වලට request එකක් දාලා join වෙන්න පුළුවන්. හරි මම හිතනවා ඔයගොල්ලන්ට ඒ ගැන idea එකක් එන්නේ නැති කියලා. ඉතින් ඔයගොල්ලන්ට mobile එකෙන් සහ ඔයාලා app එකෙන් හරි ඔයාගේ PC එකෙන් හරි license බලනවා නම් කොහොමද බලන්නේ කියලා ඔයාට දැන් idea එකක් ඇති. ඒ වගේම මොකක්ද ප්‍රශ්නයක් තිබ්බොත් එහෙම ඔයාලා අපිට message එකක් දාන්න අපි admin කෙනෙක් ඔයාට අනිවාර්යයෙන්ම support එකක් දෙයි.